ඔයාත් රැට ඇඳට ගියාම පෑ ගානක් ඇහැරගෙන ඉන්න කෙනෙක්ද? ඇස්පියා ගත්තත් නිින්ද යන්නේ නැද්ද? පහුවදා උදේට මහන්සියයි ඔළුව බරයි වගේ දැනෙනවද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාටයි. අද ලෝකෙ ගොඩක් දෙනෙක්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි නිින්ද නොයාම නැත්නම් ඉන්සොම්නියා කියන්නේ. හොඳ නිින්දක් කියන්නේ අපේ ශරීර සෞඛ්‍යයට වගේම මානසික සුවයටත් අත්‍යවශ්‍යම දෙයක්. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඇයි අපිට රැට නිින්ද නොයන්නේ කියලා. සහ ඖෂධ පාවිච්චි කරන්නේ නැතුව ස්වභාවිකව ඉක්මනින්ම නිින්ද ලබා ගන්න පුළුවන් සාර්ථක ක්‍රම 7ක් ගැනයි. මුලින්ම අපි බලමු ඇයි අපිට නිින්ද නොයන්නේ කියලා. මේකට ප්‍රධාන හේතු කිහිපයක් බලපානවා. පළවෙනි දේ තමයි ආතතිය, ස්ට්‍රෙස්. දවසේ වුණ දේවල් හෙට කරන්න තියෙන දේවල් ගැන රැට ඕනාවට වඩා හිතන්න ගියාම අපේ මොළය දිගටම ක්‍රියාකාරීව පවතිනවා. එතකොට නිින්ද ඈට් වෙනවා. දෙවෙනි කාරණේ තමයි නිල් ආලෝකය. අපි රෑ වෙනකම් පාවිච්චි කරන ස්මාර්ට්ෆෝන් සහ පරිගණක තිරවලින් නිකුත් වෙන මේ නිල් ආලෝකය නිසා නිින්දට උදව් වෙන හෝමෝනයක් වන මෙලටෝනින් නිපද වෙන එක නවතිනවා. සරලවම කිව්වොත් ෆෝන් එක දිහා බලන් ඉන්නකොට ඔයාගේ මොලේ හිතන්නේ තාම දවල් කියලා. තුන්වෙනි දේ තමයි වැරදි පුරුදු. රෑ වෙලා තේ හෝ කෝපි පානය කිරීම, දවල්ට වැඩිපුර නිදා ගැනීම සහ නිදන කාමරයේ නිදා ගැනීමට සුදුසු නැති පරිසරයක් වීම වගේ දේවල් මේකට බලපානවා. හරි. දැන් අපි බලමු කොහොමද මේ ප්‍රශ්න මගහරවාගෙන විනාඩි කිහිපයක් ඇතුළත තද නිින්දකට යන්නේ කියලා. මේ ක්‍රම 7 අද රෑ ඉඳලම අත්හදා බලන්න. අංක 1. හුස්ම ගැනීමේ ක්‍රමය. The 4-7-8 breathing technique. මේක ඊටම ප්‍රබල ක්‍රමයක්. ඇඳේ හාන්සි වෙලා ඇස් පියා ගන්න. තත්පර 4ක් හෙමින් හුස්ම ගන්න. ඒ හුස්ම තත්පර 7ක් පෙනහළු තුල රඳවා ගන්න. hold. ඊළඟට තත්පර 8ක් පුරාවට කටින් හුස්ම පිට කරන්න හූ සද්දෙත් එක්ක. මේක වාර 4ක් විතර කරනකොට ඔබේ හදවතේ වේගය අඩු වෙලා ශරීරයේ ඉබේම නිදා ගන්න සූදානම් වෙනවා. අංක 2. මිලිටරි ක්‍රමය. මේක ඇමරිකානු හමුදාවේ සොල්දාදුවන්ට ඉක්මනින් නිදා ගන්න උගන්වන ක්‍රමයක්. මුලින්ම ඔයාගේ නළල, ඇස් සහ හකු ප්‍රදේශවල මස් පිඩු ලිහිල් කරන්න. ඊට පස්සේ උරහිස් පහත් කරලා අත් දෙක ඇඳ මත නිදහසේ තියන්න. ගැඹුරු හුස්මක් අරන් පපුව ලිහිල් කරන්න. අවසානයේට කකුල් දෙකත් ලිහිල් කරන්න. දැන් තත්පර 10ක් ඔයාගේ මනස සම්පූර්ණයෙන්ම හිස් කරන්න. කළුවර කාමරයක ඉන්නව කියලා මවා ගන්න. මේ විදිහට විනාඩි 2ක් ඇතුළත ඔබට නිින්ද යාවි. අංක 3. නිල් ආලෝකයෙන් ඈත්වීම. No screens. නින්දට පැයකට කලින්වත් ඔයාගේ ෆෝන් එක ලැප්ටොප් එක ඈත් කරලා තියන්න. බැරිව නම් ෆෝන් එකේ රීඩින් මෝඩ් හෝ නයිට් මෝඩ් එක දාගන්න. මේකෙන් ඔබේ මොළයට මෙලටොනින් හෝමෝනිය නිපදවන්න අවස්ථාව ලැබෙනවා. කාමරයේ උෂ්ණත්වය පාලනය කරන්න. ගොඩක් රස්නේ කාමරයක නිදා ගන්න අමාරුයි. අපේ ශරීරයේ නිදා ගන්නකොට පොඩ්ඩක් සිසිල් වෙන්න ඕනේ. ඒ නිසා ෆෑන් එකක් දාගන්න, නැත්තම් ජනේල් ඇරලා කාමරේ හොඳට හුලං එන්න දෙන්න. සිසිල් අඳුරු කාමරයක් කියන්නේ නින්දට පාර කපන තැනක්. මනස අවුල් කරන දේවල් කොලයක ලියන්න. හෙට කරන්න තියෙන වැඩ ගැන හිත වද වෙනවද? එහෙනම් කරන්න තියෙන හොඳම දේ තමයි නිදා ගන්න කලින් ඒ දේවල් පොඩි පොතක ලියන එක. ප්‍රශ්න ඔළුවෙන් අරන් කොලයකට දැම්මම මනස සැහැල්ලු වෙනවා. එතකොට නින්දට බාධා වෙන්නේ නැහැ. ඔයා ඇඳට ගිහින් විනාඩි 20ක් ගත වෙලාත් නින්ද ගියේ නැත්තම් දිගටම ඇඳේ ඉන්න එපා. නැගිටලා පොතක් කියවන්න, නැත්තම් සංසුන් සංගීතයකට සවන් දෙන්න. ඊට පස්සේ නිදිමත ආවම ආයෙ ඇඳට යන්න. බලෙන් නිදා ගන්න හදන එකෙන් වෙන්නේ ආතතිය වැඩි වෙන එක විතරයි. තේ සහ කෝපි වල තියෙන කැෆෙයින් වල බලපෑම පැය 6-8ක් විතර ශරීරේ තියෙන්න පුළුවන්. ඒ නිසා හවස 2කින් පස්සේ කෝපි බොන්න එපා. රැක බොන්න ඕනෙම නම් වතුර විදුරුවක් හෝ නැවුම් කිරි එකක් බොන්න. හොඳ නිින්දක් කියන්නේ වාසනාවක් නෙමෙයි. ඒක හොඳ පුරුද්දක්. අද අපි කතා කරපු මේ ක්‍රම 7න් ඔබට ලේසි ක්‍රමයක් අද රෑ ඉඳලම අත්හදා බලන්න. මුලින්ම ටිකක් අමාරු වුණත් දවස් කිහිපයක් කරගෙන යනකොට ඔයාටම ලොකු වෙනසක් දැනෙවි. ඔයාටත් නිින්ද යන්න පාවිච්චි කරන වෙනත් රහස් ක්‍රම තියෙනවද? පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එක වැදගත් කියලා හිතනවනම් යාළුවොත් එක්කත් ෂෙයා කරන්න. සුබ රාත්‍රියක්, සුව නින්දක්.